Hi guys, ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන අපි අලුතින්ම ආව ඇනිමේෂන් එකේ ඉවෙන්ට් ස්පීන් වීඩියෝ එකක් ඉතින් මේක රෙකෝඩ් කරලා තියෙනවා පොඩි අවුලක් ගිහලා තියෙනවා මම මේක පෝට්‍රේට් අතර තමයි රෙකෝඩ් කරලා තියෙන්නේ ඒ හින්දා පොඩ්ඩක් අවුල් ඇති ඉතින් ක්වොලිටිය නම් ඉතින් ඒ ගැන ලොකුවට හිතන්න නැතුව වීඩියෝ එක දිගටම බලන්න කියලා මම මතක් කරනවා Hi guys, ඔන්න අද අපි බලමු අපිට අලුතින්ම වෙලා තියෙන සුපිරි ඇනිමේෂන් එක ගන්න ඩයමන්ඩ් කීයක් විතර ඇයිද කියලා ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් ඩයමන්ඩ් 200 ගානක් තියෙනවා ඉතින් මේක ස්පින් කරලා බලමු ඉස්සෙල්ලා ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ලක්රෝල් එක පැත්තට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා සුපිරි ඇනිමේෂන් එකක් ඉතින් ස්පින් කරන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් පොඩි ක්ලියර් කැච් පාරක් දීලා මිමු කොයි දෙයක්ෝ තුන් පාරක් දීලා බලමු ඉතින් මම කලින් පාර හතර පාරක් දුන්නා ඉතින් මේ පාර තුන් පාරක් දීලා බලමු ක්ලියර් කැච් හතර පාරක් දෙන්න ඕනේ මේකේ මම මෙන්න මේ දෙක සිලෙක්ට් කරගන්නවා ඊට ඉස්සෙල්ලා ගෝල්ඩ් රෝයල් එකේ ස්පින් එකකුත් දීලා බලනවද ගෝල්ඩ් රෝයල් එකේ දීලා බලමුකෝ පොඩක් ඉන්න මම ලෝගන් වලින්ම දෙමුකෝ ඉන් ටික දැන් ලක්ෂයක් කරගන්න ඕනේ නැත්තම් ආයෙ එකතු කරගන්න බැහැ මොකද දීලා බලමුකෝ මේකෙත් 10 දීලා බලමු මේ ඕනේ පොඩ්ඩක් පොරවලා හරියට ආවා අඩෝ ඕ ඩයමන්ඩ් 9ක් ගත්තා ඔන්න ගත්තා ඔන්න වන්නිස්ටින් ගත්තා ඉතින් අලුතින් ආපු ඇනිමේෂන් එක සුපිරියක් ඉතින් ඒක නම් වාසියක් ඈ ඔන්න ඉතින් ඩයමන්ඩ් 9න් ගත්තා අලුතින් ආපු ඇනිමේෂන් එක ඉතින් සුපිරියක් ඈ ඉතින් මම කලින් ආපු ඇනිමේෂන් එකත් ඔයාලට පෙන්නන්නම් ඉතින් මට මේ ඇනිමේෂන් එක ආවේ ඩයමන්ඩ් 9න් ඉතින් ඔන්න මම ඩයමන්ඩ් 17කින් ඇනිමේෂන් දෙකක් කරන් තියෙනවා මේකොට ඉතින් සුපිරියක් ඈ මට ඒක ඉවෙන්ට් ස්පීඩ් වීඩියෝ එකක් ගේන්න බැරුණා ඉතින් වාසි ඇනිමේෂන් එක නේද ගයිස් ඉතින් මම මේක වෙනම තමයි රෙකෝඩ් කරේ ඉතින් අරක පොඩ්ඩක් අවුල් කියලා දැනගත්තා පස්සේ ඉතින් අරක ඉතින් ඉවෙන්ට් එක ස්පින් කරපු හින්දා ඉතින් ඒක ලෑන්ඩ්ස්කේප් රෙකෝඩ් කරන්න බැරි වුණා ඉතින් ඒක ලොකුවට හිතන්න එපා ඉතින් බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලට ඇනිමේෂන් එක සුපිරියක් ඈ බලමු සුපිරි ඇනිමේෂන් එක නම් වාසි ඈ ඩයමන්ඩ් 9ට අපි බලමු සුපිරි ඇනිමේෂන් එකක් ඉතින් බලමු ඉතින් ප්‍රොෆයිල් එකලා ගිහිල්ලා වාසිනේ අවුලක් නැහැ නේ ලස්සන නේ ඇනිමේෂන් එක අවුලක් නැහැ ඩයමන්ඩ් 9ට ඇති කොහොම ඒ වගේ මතක් කරන්න ඕනේ බොයිස් ඉතින් මම ගිල්ඩ් එකට කට්ටිය ගන්නවා ඉතින් ජොයින් වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් ජොයින් වෙන්න කියලා මතක් කරනවා ඉතින් මම මගේ නම්බරේ ඔෆිෂියල් නම්බරේ පල්ලෙහා පින් කමෙන්ට් එකේ දාලා තියන්න අපි මේකේ ලොගෝ වල ඉතින් ප්ලේන් කියන්නේ ප්ලේන් බලනවා ඉතින් ලෙවල් රෑන්ක් අනම් මනන්න වැඩක් නැහැ ඉතින් සමනේ සෙල්ලම් කරන උන් ටිකක් හිටියනම් ඉතින් සමනේ ඔයාලා යාළුවොත් එක්ක හරි ඉන්නවනම් කමක් නැහැ ගිල්ඩ් එකට එන්න හරි බොයිස් ඉතින් ඔය විදිහට තමයි අද ගෙන වීඩියෝ ඉවර වෙන්නේ ඉතින් වීඩියෝ අනික් අයට ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න කියලා මම මතක් කරනවා ඉතින් ඔයාලට මේ ගන්න ඩයමන්ඩ් කීයක් ගියාද කියලා ඉතින් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු බොයිස් අද මම ගිහින් එන්නම් හැමෝටම ගුඩ් බයි